මේ කුණු කන්තල් ගොඩක් තියාගෙන උඩු කිලෝ ගණන් කියලා මහත්තයෝ ඔබතුමාලා අපුඩි ගෑවුවට ඔබතුමාලා දෙන්නේ. ඊට පස්සේ කියනවා අපේ සරණ ගුරුවරයන් මන්ත්‍රීතුමා අනේ මේ JVP කරපු ගොඩාක් වැඩ කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ මහත්තයෝ 94න් පස්සේ ඡන්දන මතකයි 94න් පස්සේ. අපි කාට හරි ගාලා තියෙද? අපි කොහේ හරි කාර්යාලයක් කරලා තියෙද? අපි කාර්ය හරි චේන් එකක් කරලා තියෙද? අපි කවුරු හරි මරලා තියෙද? නෑ අපි මේ දන්න ඉතිහාස ගමුකෝ මිනිස්සුන්ට. 94න් පස්සේ. හැබැයි මෙන්න අපේ සත්ගුණවත් සුපේක්ෂල ශික්ෂාකාමී. කොහොමද ඒකත් නමින් සරණ ඌද මෙන්න මේ මහත්තයාගේ වැඩ. මොකක්ද මේ අල්ලන කැමරේ එක පෙන්නන්න මට. එක ගොඩේ. මෙන්න මේ කවුද මේ? මේ තියෙන මොකද්ද? අපි ගම්පහ භීෂකයා සොයා ගියමු. කවුද මේ ගම්පහ භීෂකයා? අපි ඇතින් වැරදි වෙන්නද ඡන්ද. වැරදි උනේ 1987 අපේ පක්ෂ 93 තහනම් කළා. අපිට ප්‍රජාතන්ත්‍ර වාදේ නැතුව අපේ මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා මරලා. ඒ විතරක් නෙවෙයි වැදූ මවත් ඔබ දිනෝ බිමන්ත රැක ගන්න ඔබේ අත දෙක වාගේ කියලා හදවතේ ලියලා දුන්නා. රටට පරිප්පු දැම්මා. ඕන ආක්‍රමණය කරා. මව්බිමට අනුතරක් වෙනවා නම් ජනතා විමුක්තිවරුන් බහිනවා සරණ ගුණවර්ධන හැඳන් යට හැංගිලා ඉඳිද්දි මේ සරණ ගුණවර්ධනලා හැඳන් යට හැංගිලා ඉඳිද්දි අපි පාරට බැස්සා මරණය දැක මම එල්ල උඩ එල්ලලා ගැහුවා චන්ද්‍රනියත් එකේ මඩේ කකුලේ කෑලි